අද අපි කතා කරන්න යන්නේ ලෝක උරුමයක් වෙච්ච සීගිරිය පූජනීය ස්ථානය ගැන. සීගිරිය කියන්නේ ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රසිද්ධ ඉතිහාසයක්, කලාත්මකත්වය හා ඉංජිනේරු දක්ෂතාව එකට එක් වූ අති විශිෂ්ට පුරාවිද්‍යාත්මක ස්ථානයක් වෙනවා. මෙය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 477-495 කාලයේදී කාශ්‍යප රජු විසින් සීගිරිය කන්ද මත මෙම රාජධානිය ගොඩනගා තිබෙනවා. පියා වූ ධාතුසේන රජු ඝාතනය කර රාජ්‍ය බලය ලබාගත් පසු කාශ්‍යප රජු සීගිරිය තම ආරක්ෂිත අගනුවරක් ලෙස භාවිතා කරලා තිනවා. කාශ්‍යප රජුගේ මරණයෙන් පසුව සීගිරිය බෞද්ධ භික්ෂූන්ගේ වාසය කළ විහාරාරාමයක් ලෙස භාවිතා කරලා තිනවා. මෙම සීගිරි ගල් කන්දේ උස මීටර 200ක් පමණ වෙනවා. ඉහළින් බලද්දි වටපිටාව සම්පූර්ණයෙන්ම දැකගත හැකි ස්ථානයක්. පුරාණ කාලයේ අතිශය ආරක්ෂිත ස්ථාන ලෙස මේ සැලසුම් කරලා තියෙනවා. සීගිරියේ බිත්තිවල තිබෙන ලස්සන බිත්ති චිත්‍ර සීගිරි අප්සරාවන් ලෙස ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ පුරාණ චිත්‍ර කලාවේ උසස්ම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. අද වන විටත් ඒවායේ වර්ණය හා රූ රටා විශාල වටිනාකමක් දරනවා. ඊළඟට කැඩපත් බිත්තිය ඉතා සිනිඳු ලෙස තනා ඇති බිත්තියක් විදිහට තමයි ඒක සලකන්නේ. පුරාණ කාලයේ රජුට තම ප්‍රතිබිම්බය දකින්නට හැකි වූ බව කියවෙනවා. නමුත් පසු කාලීනව මෙහි ලියන ලද සීගිරි ගී ශ්‍රී ලාංකික සාහිත්‍යයට අතිශය වැදගත් වෙලා තියෙනවා. එම කවි සීගිරි කුරුටු ගී නමින් හඳුන්වලා තියෙනවා. සීගිරියට ඇතුළු වීමේදී තිබූ ප්‍රධාන දොරටුව පෙරදී විශාල සිංහ රූපයක් තිබූ අතර අද එහි පාද කොටස් දැක ගන්න පුළුවන්. එම නිසා සීගිරියට සිංහගිරි යන නාමයද මෙයින් ලැබිලා තියෙනවා. සීගිරියේ පහළින් පිහිටා තිබෙන ජල උද්‍යානය ලෝකයේ පැරණිතම ජල උද්‍යානයෙන් එකක් ලෙස සැලකනවා. තව දෙයක් තමයි ජල නාලිකා පොකුණු වායු පීඩනයෙන් ක්‍රියා කරන දේවල් අදට වැසි කාලයේදී ඒවා ක්‍රියාත්මක වෙනවා. 1982 වසරේදී සීගිරිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරකයන් වැඩිපුරම පැමිණෙන ස්ථාන අතර එකක් වෙනවා. ඉතිහාසය, කලා, ඉංජිනේරු විද්‍යාව එකට එක් වූ අතිශය වටිනා ස්ථානයක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්. දෙයක් තමයි ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ලෝකයට පෙන්වන සංකේතයක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්. තවත් වටිනා ස්ථානයක තොරතුරුත් එක්ක නැවත වීඩියෝ එකකින් හමු වෙමු.